දුවේ පුතේ මගේ 2026 A level online paper class එක නොවැම්බර් වල ඉඳලා start වෙනවා. නොවැම්බර් 8 ඒ කියන්නේ Saturday 7 to 9 pm. මේක තමයි live class time එක. එතනදී පුතේ ගැටලුවක් නැහැ. ඔයාට ඒ හැම එකකම ඒ අදාළ මාසයකට class එක enroll වුණාට පස්සේ ඔයාට ඒ month එකේ අපි කරන ඔක්කොම lessons cover කරගන්න ලැබෙනවා. live participate කළත් නැතත්. live class time එක Saturday 7 to 9. 26 A level online paper class English medium. This is only for English medium students. ඉංග්‍රීසි මාධ්‍යයෙන් ICT විෂය හදාරන දරුවන් වෙනුවෙන් පමණයි මේ online class එක තියෙන්නේ. class එකේ සාමාන්‍ය procedure එක මොකක්ද? මෙතනදි වෙන්නේ හැම month එකකම full papers දෙකක් අපි cover කරනවා paper discussion එකක් හැටියට. ඒ papers දෙක ඕගලන්ට කලින් try කරන්න අවස්ථාව තියෙනවා. මෙතනදී මේ papers ලැබෙන්නේ soft copies විදියට. hard copies විදියට නෙවෙයි. අපේ theory classes වල දැන් online 27 මේ class එකත් එක්කම online 27 theory class එක start වෙනවා. ඒගොල්ලන්ට නම් හැම month එකකම ඒ අදාළ මාසයට අදාළ tunes ටික speed post එකේ යවනවා. නමුත් paper class එකේදී එහෙම වෙන්නේ නැහැ. මෙතනදී වෙන්නේ soft copy එකක් විදියට paper එක ලැබෙනවා. එතකොට papers දෙකක් එක month එකට cover වෙනවා. ඔයා පුතා live class එකට හිටියත් නැතත් ඔයාට මේ recordings ටික ඒ month එකට related recordings ටික ඔක්කොම cover කරගන්න පුළුවන්. හොඳම දේ තමයි ඔයා paper එක කලින් උත්සාහ කරන එක. paper එක ඒ timing තියලා paper එක කරලා discussion එකේදී ඔයාටම mark කරගෙන යන්න පුළුවන්. paper discussion එකක් කියන්නේ marking scheme එකක් කියන එක නෙවෙයි. හරි එහෙම නැත්නම් answer sheet එකක් කියන එක නෙවෙයි. ඒ හැම question එකක්ම ගැනම answer එක, drawn answers, correct answers මේවා ගැන description එකක්. මේක describe කරනවා. ඒ live time එක පුතේ ගොඩක් දුරට අපිට මදි මේ වැඩේට. මොකද ඔයා දන්නවා සාමාන්‍යයෙන් full paper එකක් කියන්නේ part 1 2 hours නේද 50 MCQ. part 2 කියන්නේ AB කියලා තව ඒකෙත් sections දෙකක් තියෙනවා structured and essay type. ඒතර මේ part 2 වලට essay එකටයි structured එකටයි 3 hours. ඒ 3 hours වලට additional reading time එකක් විදිහට 10 minutes හම්බ වෙනවා. ඉතින් කොහොම වුණත් දැන් එතනම duration එක බැලුවොත් more than 5 hours එනවා. ඉතින් එතකොට අපේ classes දෙකකින් මේක සම්පූර්ණ කරන්න බෑ full paper එකක්. live time එක තියෙනවා. live time එකට අමතරව අපිට තව පොඩි වෙලාවක් ගන්න වෙනවා. එහෙම නැත්නම් අඩුම තරමෙන් තව additional class එකක් සතියකට එකක් හෝ සති දෙකකට එකක් හැටියට arrange කරගන්න වෙනවා. ඒකට fixed time එකක් නැහැ. ඒක කොහොමත් ඕගලන්ට recordings විදිහට හම්බ වෙනවා වගේම live participate කරන්නත් පුළුවන් වෙනවා. දැන් මේක තමයි මගේ online paper class එකේ procedure එක වෙන්නේ. ලංකාවේ ඕනම තැනක ඉන්න දරුවෙකුට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. Mainly I am explaining using both languages, Sinhala and English. But this is only for English medium ICT students, right? මේක English medium students ලාට පමණයි. right? මොකද අපි සාකච්ඡා කරන එක both languages වලින් යනවා. ඊළඟට මේකේ කොහොමද මේ වැඩපිළිවෙල වෙන්නේ? මේකේ පුතේ first paper එකට මම first 4 units තමයි consider කරන්නේ. හරි? Mainly I am focusing to first 4 units for the first paper. Sometimes in the second paper I include a new part or a new section. It may be from programming. Right? Generally, you know what are the first 4 units. වදන්න first 4 units කියන්නේ first 2 units එකේ පොඩි sections ගොඩක් තියෙනවානේ. first 2 units වල memory එක තමයි විශේෂයෙන් වැදගත් කොටසකට තියෙන second unit එකේ last part එක. ඊළඟට third unit කියන්නේ number system, fourth unit කියන්නේ logic gates. ඔන්න ඔය ටික තමයි මම first paper එකට consider කරන්නේ. second paper එකේදී අපිට පුළුවන් Python වලින් වගේ පොඩ්ඩක් add කරන්න පුළුවන්. ඒ විදිහට මේක gradually expand වෙනවා. papers gradually expand වෙනවා. papers වලට අයිති area එක expand වෙනවා. මෙන්න මේ ක්‍රමයට තමයි online paper class එක යන්නේ. ඉතින් ICT cloudv.lk website එකෙන් ඔයාට register වෙන්න පුළුවන්. ඒකෙදී monthly fee එක 2000 rupees වෙනවා.
ඒ වගේම මගේ ෆිසිකල් ක්ලාසස් වලට එන දරුවන්ට වෙනම කන්සෙෂන් එකක් තියෙනවා half fee එකක්. ඒක ෆිසිකල් ක්ලාසස් වල ඉන්න ළමයින්ට පමණයි. අත වශයෙන්ම මම ෆිසිකල් ක්ලාසස් තමයි සාමාන්‍යයෙන් කරගෙන ගියේ. නුගේගොඩ සත්‍යායතනය, කිරිබත්ගොඩ සත්‍යායතනය ඔන්ලයින් ක්ලාසස් කිරීම ගැන මගේ ලොකු අදහසක් කලින් තිබ්බේ නැහැ. නමුත් දැන් කාලයත් එක්ක අපේ ෆිසිකල් ක්ලාසස් වල තියෙන ඒ තියෙන ලිමිටේෂන්ස් උත් එක්ක ෆිසිකල් ක්ලාස් එකකට ළමයින්ට එන්න පුළුවන් සීමාවක් තියෙනවානේ. ඒ ෆිසිකලි ඒගොල්ලන්ට එන්න පුළුවන් සීමාව තමයි එතනදී තියෙන්නේ. ඔන්ලයින් ක්ලාස් එකක් කියන්නේ ඒතොර ලංකාවේ ඕන ළමයෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. අනිත් එක මේ කාලයත් එක්ක තියෙන විවිධ ගැටලුත් එක්ක ට්‍රාන්ස්පෝර්ටේෂන් ඉෂුස් වෙන්න පුළුවන්. මේ වගේ ඔන්ලයින් ක්ලාස් එකකදී වැඩි දෙනෙකුට ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ක්ලාස් එකට ජොයින් වෙන ඔයාට පේමන්ට්ස් කරන්න තියෙන්නේ බැංක් ට්‍රාන්ස්ෆර් එකක් විදියට පේමන්ට්ස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔන්ලයින් පේමන්ට්ස් වලට යන්න පුළුවන් වෙබ්සයිට් එකේ මේ ෆැසිලිටිස් දීලා තියෙනවා. බැංක් ට්‍රාන්ස්ෆර් එකකදී ඒ ස්ලිප් එක ඔයා අප්ලෝඩ් කරලා තමයි මන්ත් එකකට එන්රෝල් වෙන්න ඕන වෙන්නේ. ඒතර ඔයාගේ ෆෝන් නම්බර් එකක් කරහා තමයි ෆෝන් නම්බර් එක තමයි යූසර් නේම් එක විදියට තියෙන්නේ. ඒක මුලින්ම රෙජිස්ටර් වෙනකොට OTP එකක් කරහා ඔයාව කන්ෆර්ම් කරගන්නවා. ඊළඟට ඔයාට එතනදී තව පාස්වර්ඩ් එකක් දීලා ඔයාට ඒ යූසර් නේම් පාස්වර්ඩ් පාවිච්චි කරලා දිගටම ලොග් වෙලා ඔයාට පන්තියේ ලයිව් පාර්ටිසිපේෂන් එක එහෙම නැත්නම් පාස් රෙකෝඩින් බලන ටික කරගෙන යන්න පුළුවන්. paper discussion එකක් කියන්නේ it is not only given the answer. Generally we describe the environment of a question up to certain extent. Due to the time limitation we can go up to certain extent. යම්තා දුරකට පමණක් අපි ඒ questions වල background එක කතා කරනවා. සමහර තැන්වල පුතේ ටිකක් වැඩිපුර දේවල් explain කරાવી. කොහොමත් මෙතන තියෙන time limitations උත් එක්ක ඒක manage කරගෙන යනවා. විශේෂයෙන්ම question එකක answers දෙන්න ඕන විදිහ ඒ වගේම answers වලදී අපි ඒ අය බලාපොරොත්තු වෙන points මොනවද කියන දේවල්. හරිද? first paper එකට face කරන විදිය, second paper එකට face කරන විදිය actually those are two different ways. Now what is the policy, what is the behavior you must have to face for the first paper? දැන් ඔයා first paper එකට face කරද්දී ඔයා ළඟ තියෙන්න ඕන ක්‍රමය, methodology එක මොකක්ද? එහෙම නැත්නම් policy එක. ඔයාගේ ක්‍රමවේදය මොකක්ද වෙන්නේ? ඒ තමයි you have to get the correct answer as soon as possible. පුළුවන් තරම් ඉක්මනට answer එක ගන්න එක. හරියට 20 overs match එකකට play කරනවා වගේ. හරිද? එතකොට second paper කියන්නේ හරියට test match එකක් වගේ. second paper එකේදී we have to write the correct answer. හරි answer එක අපි ලියන්න ඕන. හරි? in the expected way. බලාපොරොත්තු වෙන විදියට. කවුරු බලාපොරොත්තු වෙන විදියට. දැන් සමහර විට කෙනෙක් කියයි අපි මේ කාගේවත් බලාපොරොත්තු වලට නෙමෙයි අපි වැඩ කරන්නේ අපිට ඕන විදියට අපි ලියනවා කියලා. එහෙම නෙමෙයි. අපිට සිද්ධ වෙනවා answer එක ලියන්න අර paper marking කරන කට්ටිය. එහෙම නැත්නම් එතන මේ marking scheme එකේ තියෙන expected විදිහට. ඉතින් මෙතනදී අපි මොන වගේ points කන්සිඩර් කරන්න ඕන? දැන් මේවා ඔක්කොම අපි සාකච්ඡා කරමින් යනවා මේ paper class එක තුලදී.